අද අපි කතා කරන්න යන්නේ 12 වසර පළවෙනි පාඩම ව්‍යාපාර පදනම. ඒකෙදි ව්‍යාපාර සංකල්ප අපි කතා කරනවා. ඒකේ ව්‍යාපාර සංකල්ප වල පළවෙනි සංකල්පය ව්‍යාපාර. මේ ව්‍යාපාර කියන සංකල්පයට ව්‍යාපාරයක් විදිහට අපි සරලව ගන්න පුළුවන්. ව්‍යාපාරයක් විසින් කරන්නේ මිනිස්සුන්ගේ තියෙන මේ මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන එක. මේ මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් අපි කියනවා ව්‍යාපාරයක් කියලා. එතකොට දැන් අපි මේ සංකල්පය යටතේ අපිට හම්බ වෙනවා ප්‍රධානතම වචන දෙකක්. ඒ තමයි අවශ්‍යතා හා උවමනා කියන එක. අපි බලමු මේ අවශ්‍යතා කියන්නේ මොනවාද සහ උවමනා කියන්නේ මොනවාද කියලා. අවශ්‍යතා කියලා කියන්නේ මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරා ගත යුතු දේවල් අපි කියන අවශ්‍යතාවන් කියලා. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට ඕනම දෙයක් නැතුව ඉන්න පුළුවන්. හැබැයි මේ අවශ්‍යතා කියන දේ නැතුව මිනිසෙක්ට ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි මේ නිර්වචනය ලබා දෙන මේ අවශ්‍යතාවලට අවශ්‍යතා කියලා කියනවා මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරා ගත යුතු කායික හා මානසික තත්වයන් අපි කියනවා අවශ්‍යතාවයක් කියලා. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, එතකොට ආරක්ෂාව, ඔය වගේ දේවල් අපි කියනවා අවශ්‍යතාවන් කියලා. ඊළඟට අපි කතා කරමු මේ නිර්වචනයේ ඇසෙ තිබ්බ අනිත් වචනේ තමයි වුවමනාව. වුවමනාවක් කියලා කියන්නේ මේ කියපු මිනිස් අවශ්‍යතාවන් සපුරා ගන්නා විවිධ ආකාර. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න අපි බත් වලින්, එතකොට පාන් වලින්, නැත්නම් අපි කැමති නැහැ ඉන්දියාප්ප, ඔය වගේ දේවල් වලින් අපේ තියෙන ආහාර අවශ්‍යතාවය අපි සම්පූර්ණ කරගන්න. ඉතින් ඒවා තමයි මේ මිනිස් අවශ්‍යතාවන් හා උවමනා කියලා කියන්නේ. දැන් අපි කතා කරමු මේ අවශ්‍යතා හා උවමනා අතර තියෙන වෙනස්කම්. මෙතන දීලා තියෙනවා අවශ්‍යතා හා උවමනා අතර වෙනස්කම් අපි පේපර් එක වගේ දක්වනවා නම් අපිට ගොඩාක් පැහැදිලි උත්තරය දෙන්න පුළුවන් මෙන්න මේ ආකාරයට වගුවක් ආකාරයෙන්. පළවෙනි වෙනස්කම තමයි අවශ්‍යතාවන් සෑම පුද්ගලයෙකුටම පොදුයි. හැබැයි උවමනා පුද්ගලබද්ධයි. පුද්ගලබද්ධයි කියලා කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ එක්කෙනාගේ තියෙන උවමනාවන් වෙනස්. දැන් අපි හිතමු අපි හැමෝටම ළමයි 5 දෙනෙක් ඉන්නවා. ළමයි 5 දෙනාගෙන් හැමෝටම බඩගින්න කියන අපිට ආහාර අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි මේ ඉන්න ළමයි 5 දෙනාට තියෙන උවමනාවන් වෙනස්. මේ 5 දෙනාට 5 විදිය එක්කෙනෙක්ට බත් කන්න ඕන, අනිත් එක්කෙනා ඉන්දියාප්ප කන්න ඕනේ. ඔය වගේ 5 දෙනාට 5 විදියකට තමයි තියෙන්නේ. ඒකට තමයි කියන්නේ අපි පුද්ගලබද්ධයි කියලා. දෙවෙනි වෙනස්කම තමයි ව්‍යාපාරිකයන්ට නිර්මාණය කරන්න බෑ මේ අවශ්‍යතාවන් කිසිම ව්‍යාපාරිකයෙක්ට කිසිම පුද්ගලයෙක්ට නිර්මාණය කරන්න බෑ. ඒක පුද්ගලයා තුලම තමයි හටගන්නේ. හැබැයි මේ වමනාවන් ව්‍යාපාරිකයන්ට නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතුව අපි දැන් ටීවී එක බලද්දී අපිට ඇඩ්වර්ටයිස්මන්ට් පේනවනේ. මේ එතකොට ඒ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කරන්නේ මේ මිනිසා තුළ නිර්මාණය කරනවා මේ අපිට හිතිලවත් නැති උවමනාවන්. එතකොට අපේ තියෙන ආහාර අවශ්‍යතාවයට අපි හිතමු KFC එකෙන් ඇඩ් එකක් දානවා. මෙහෙම අලුත් ඔෆර්ස් තියෙනවා, අලුතෙන් ඇවිල්ලා තියෙනවා කෑම. එතකොට අපි තුළ ඒ KFC එකකින් ආපු අලුත් කෑම කන්න උවමනාවක් ඇති කරන. ඉතින් මේ ව්‍යාපාරිකයෝ කරන්නේ මේ මිනිසා තුළ අලුත් උවමනාවන් නිර්මාණය කරන එක. ඒක තමයි මෙතන කියන්නේ ව්‍යාපාරිකයින්ට නිර්මාණය කළ හැකිවීම කියලා. තුන්වෙනි එක තමයි සරල ආකාරයකට භුක්ති විඳින්න පුළුවන්. දැන් ඇත්තම කිව්වොත් දැන් අවශ්‍යතාවන් ගත්තා අපිට මෙතන එක් චුට්ටක් නිර්වචන ඇතුළේ උදාහරණ දක්වන්න පුළුවන්. ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, තව ගත්තොත් අධ්‍යාපනය, ආරක්ෂාව, ඔය 5කින් 6කින් ඉවර වෙනවනේ. හැබැයි දැන් මෙතන ආහාර කියලා කියන උවමනාව යටතේ අපි උවමනාවන් දක්වන්න ගත්තොත් මෙතන ඉඩ මදි වෙනවා ආහාරයට දියන්න. එතකොට මේ දෙකේ තියෙන වෙනස්කම තමයි අවශ්‍යතාවන් සරලව භුක්ති විඳිය හැක. හැබැයි උවමනාවන් සංකීර්ණයි. මෙතන උදාහරණ දැක්කහම ඔයගොල්ලන්ට පේනවා. ඊළඟ වෙනස්කම තමයි අනිවාර්යෙන් සපුරා ගන්නවා. දැන් අපි මෙතන නිර්වචනය දුන්න අවශ්‍යතාවන් අනිවාර්යෙන් සපුරා ගත යුතුයි. ඒ කියන්නේ දැන් අපිට
කෑම නැතුව ගොඩ කාලයක් ජීවත් වෙන්න බෑනේ. උපරිම සති 2ක් 3ක් ඉන්න පුළුවන්. එතනින් එහාට ඉන්න බෑනේ. එක්කෝ ලෙඩ වෙලා මැරෙනවා නැත්නම් නිකම් මැරිලා යනවා. ඉතින් අවශ්‍යතාවන් අනිවාර්යයෙන්ම මිනිසෙක්ට සපුරා ගන්න ඕනේ. හැබැයි මේ උවමනාවන් අනිවාර්ය නැහැ. අපි හැමදාම බත්ම කන්න ඕනේ කියලාත් නැහැ. හැමදාම පාන්ම කන්න ඕනේ කියලාත් නැහැ. බඩගිනි නම් මොන හරි වතුර හරි බීලා ඉන්න පුළුවන්. ඉන්න අනිවාර්ය නොවේ. ඊළඟ වෙනස්කම තමයි සමාජ බලවේග මත වෙනස් කර හැක. සමාජ බලවේග මත වෙනස් කළ නොහැකිය. අවශ්‍යතාවන් නැත්තම කිව්වොත් සමාජ බලවේග මත වෙනස් කරන්න බෑ. දැන් අපි කොහෙද තෙල් නැති කාලේ අපි බයික් එකකින් ගියාය බයිසිකලේ ගියා. හරිද? එතකොට හැමදාම කාර් එකේ ගියාය වෙනසකට එදාට පොදු ප්‍රවාහන භාවිතා කරා. එතකොට උවමනාවලට කියනවා මේ සමාජ බලවේග මත වෙනස් කරන්න පුළුවන්. මේකට ගන්න පුළුවන් හොඳම උදාහරණය ඒක තමයි. කියන්නේ දැන් අපි වැඩට යන්න ඕන හැමදාම ඒ වුණාට අපි කොහොම හරි ගියාන මොකක් හරි ප්‍රවාහන මාධ්‍යයක් තෝරගෙන. එතකොට ප්‍රවාහනය කියන්නේ අවශ්‍යතාවයක්. ඒක සපුරා ගන්න විවිධ ආකාර තමයි එක්කෝ බයිසිකලෙන් නැත්තම් බයික් එකෙන් නැත්තම් මොකක් හරි බස් එකකින් හරි මොකෙන් හරි අපි යනවනේ. ඒ යන ආකාර තමයි උවමනාවන් කියන්නේ. එතකොට සමාජ බලවේග මත වෙනස් කරන්න බෑ මේ ප්‍රවාහනය කියන අවශ්‍යතාවය. දැන් තෙල් නැහැ කියලා අපි කොහෙවත් යන්නේ නැතු ඉන්නේ නැහැ. එක්කෝ පයින් හරි යනවනේ. හැබැයි අපි අපේ ගෙදර මෝටර රථයක් තියෙනවා නම් තෙල් නැත්තම් අපි මෝටර රථය අයින් කරලා අපි එක්කෝ බස් එකේ යනවා නැත්තම් පයින් හරි වැඩට යනවා. එතකොට මේ දෙකේ තියෙන වෙනස්කම ඒක ඒ උදාහරණයක් අපිට ගන්න පුළුවන්. සමාජ බලවේග මත අවශ්‍යතාවන් වෙනස් කළ නොහැක. හැබැයි තෙල් නැහැ කියලා අපි බයිසිකලේ හරි යනවා. සමාජ බලවේග මත මේ කියන උවමනාවන් වෙනස් කරන්න පුළුවන්. උවමනාව කියන බයිසිකලේ අපි වෙනස් කරනවා. පයින් යනවා එහෙමනම්. අන්න එකයි මෙන්න මේ අවශ්‍යතාවන් හා උවමනා කියන වචන දෙකේ නැත්තම් අපි කියන සංකල්ප දෙකේ තියෙන වෙනස්කම්. මේක ගොඩක් මේ විදියටම පේපර් වලට ලියන්න කියන්නේ ලොකු ප්‍රශ්න වලට මොකද වෙනස්කම් මහද්දි හරි පැහැදිලි මේ වගේ වගුවක් ආකාරයට දක්වලා ලියන එක. ඒ වගේම මේ පාඩම ඇතුළත ගොඩක් MCQ ප්‍රශ්න අහන්න පුළුවන්. ඊළඟ සංකල්පයට යන් අපි නිෂ්පාදිත. නිෂ්පාදිත ගැන කතා කරන්න කලින් මේ නිෂ්පාදිත බෙදා වෙන් කරන ආකාර ගැන කතා කරමු. එතකොට ඔයගොල්ලන්ට මේ නිෂ්පාදිතයක් කියන එක ගොඩක් ඔලුවට යනවා කියලා මට හිතෙනවා. මේ නිෂ්පාදිතයක් කියන එක අපි කොටස් දෙකකට බෙදා වෙන් කරනවා භාණ්ඩ හා සේවා කියලා. මේ භාණ්ඩ හා සේවා කියන අපේ මේ කොටස් දෙක ගැන නිර්වචනයක් අපි O level commerce වල කතා කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ වෙනකොට BS ඉගෙන ගන්න ළමයෙක් එක්කෝ O level කරන්නේ නැති O level commerce කරලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් නැති කෙනෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. මම මෙතනදී ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් මොකද්ද මේ භාණ්ඩයක් කියන්නේ නැත්තම් මේ මොකද්ද සේවාවක් කියන්නේ කියලා. භාණ්ඩයක් කියලා කියන්නේ යම් භෞතික පැවැත්මක් ඇති දෙයක්. ඒ කියන්නේ අපේ මිනිස් අවශ්‍යතාවන් හා උවමනා ඉටු කරගන්න වෙළඳපොළට නිකුත් කරලා තියෙන භෞතික පැවැත්මක් ඇති දෙයක් අපි කියනවා භාණ්ඩයක් කියලා. සේවාවක් කියලා කියන්නේ අපේ මිනිස් අවශ්‍යතාවන් හා උවමනා ඉටු කර ගැනීමට පවත්නා ක්‍රියාවලියක් හෝ ක්‍රියාවක් අපි කියනවා සේවාවක් කියලා. ඒක ගොඩක් ඔලුවට ගන්න ඕනේ. මොකද මේවල නිර්වචන අහන්නේ. මම මෙතන ඔයගොල්ලෝ පැහැදිලි කරේ මේ භාණ්ඩයක් හා සේවාවක් කියන්නේ ගොඩක් ඔලුවට ඒ අතර තියෙන වෙනස්කම පැහැදිලි කරන්න. එතකොට මේ නිෂ්පාදිතය අපි කියවන කොටස් දෙකයි කියලා භාණ්ඩ හා සේවා. එතකොට මේ භාණ්ඩ හා සේවාවල වෙන් කරලා හඳුන්වා ගන්න පුළුවන් විදියට තමයි දැන් මම නිර්වචනය කියලා දුන්නේ. ඒ දෙකේ අතර පේපර් වලට අහුවොත් ඒ දෙකේ තියෙන වෙනස්කම් කොහොමද මොනවද කියලා මේ විදියට අර ඉස්සෙල්ලා වගේම වගුවක් විදියට ගහලා ඒ දෙකේ වෙනස්කම් ලියන්න ඕනේ. වෙනස්කම් කතා කරොත් භාණ්ඩවල භෞතික පැවැත්මක් ඇත, සේවාවල භෞතික පැවැත්මක් නැහැ. මොකද මේ භෞතික පැවැත්මක් කියන්නේ? භෞතික පැවැත්මක් කියන්නේ ස්පෘශ්‍ය භාවයක් තියෙනවා. භාණ්ඩ අපිට අල්ලන්න පුළුවන්. හැබැයි අපිට සේවාව අල්ලන්න පුළුවන්ද? උදාහරණයක් ගත්තොත් සබන් කියන භාණ්ඩය ගත්තොත් ඒ සබන් කැල අපිට අල්ලන්න පුළුවන්. හැබැයි
ගුරු සේවය නැත්තම් වෛද්‍ය සේවය අපිට අල්ලන්න පුළුවන්ද? බෑ. ඒවා අස්පෘශ්‍යයි. දෙවෙනි එක නිෂ්පාදකයාගෙන් වෙන් කළ හැක. දැන් අපි මොකක් හරි අපි උදාහරණයකට යුනිලිවර් කියන ව්‍යාපාර ආයතනයේ නිෂ්පාදන ආයතනයනේ. එතකොට ඒක නිෂ්පාදකයාගෙන් අපි හිතමු ලක්ස් කියන භාණ්ඩ වෙන් කරලා ගන්නවානේ. ඒ කියන්නේ යුනිලිවර් ආයතනයෙන් මේ හදන සබන් කෑලි අපි වෙන් කරලා අපේ පරිභෝජනයට ගන්නවා. හැබැයි අපි හිතමු ගුරුවරයාගේ ඒ ගුරු සේවය අපිට ඔහුගෙන් අරගන්න පුළුවන්. අපිට ලබා දෙනවා ඇත්ත. ඒ වුණාට ඔහුගෙන් මුලින් උපුටා ගන්න පුළුවන්ද? බැහැනේ. ඔහු අපිට ලබා දෙන්නේ ඔහු ළඟ තියාගෙන. නිෂ්පාදකයාගෙන් වෙන් කරන්න බැහැ සේවාව. 3. ගබඩා කළ හැක. අපිට භාණ්ඩ ගබඩා කරන්න පුළුවන්. ස්ටොක් තියාගන්න ඕන ඔය නිෂ්පාදන ආයතනවල. එතකොට ඔය සිල්ලර තෝග කඩවල තියාගන්න ඕන මේ භාණ්ඩ. හින්ද ගබඩා කරන්න. හැබැයි ඒක සේවා ගබඩා කරන්න පුළුවන්ද? මෙහෙම කාමර වලට දාලා ගුරු සේවය මෙතන ගබඩා කරන්න, වෛද්‍ය සේවය මෙතන ගබඩා කරන්න කියලා හැම සේවා අපිට ගබඩා කරන්න බැහැනේ. අන්න ඒක තමයි 3 වෙනි වෙනස්කම. 4. සමජාතීය වන පරිදි නිෂ්පාදනය කළ හැක. සමජාතීය පරිදි නිෂ්පාදනය කළ හැකි කියද්දි මට මේකට ඔලුවට එන හොඳම උදාහරණය තමයි කොකිස් හදන එක. කොකිස් හදන එක දැන් අපි කොකිස් අච්චුවකට කොකිස් මෙහෙම අර පිටියකට දාලා ලස්සනට හදනවනේ. එතකොට අපි සමජාතීය එනවනේ. එක කොකිස් එකක් එක විදියට එන්නේ නැහැ. එක අච්චුවේ එක අච්චුවෙන් එක විදියට තමයි කොකිස් ටික හැදෙන්නේ. හැබැයි සේවාව අපි එක විදියට එනවාද? දැන් අපි හිතමු එකට ගුරු සේවයම ගමුකෝ. දැන් ඉස්කෝලේ උගන්වන සර් හරි මිස් හරි අපි වෙන ටියුෂන් සර් කෙනෙක්ගෙන් හරි මිස් කෙනෙක්ගෙන් හරි ගන්න විදිය වෙනස්නේ. සේවාවන් වෙනස් වෙනවා. සපයන්න අනුව ඒ සේවය වෙනස් වෙනවා. ඔන්න ඕවා තමයි මේ භාණ්ඩ හා සේවාවල වෙනස්කම්. දැන් අපි අපි අතැල්ල ගිය තේරුම් ගන්න පුළුවන් එක දැන් නිෂ්පාදිතයක් කියන්නේ මොකද්ද කියලා. නිෂ්පාදිතයක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා හා වමනා තෘප්තිමත් කරන්න වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදිතයක් වේ. නිෂ්පාදිතයක් කියලා කියන්නේ මිනිසා විසින් මිනිසාගේ අවශ්‍යතාවන් සපුරා ගන්න වෙළඳපොළට ඉදිරිපත් කරලා තියෙන ඕනෑම දෙයක් නිෂ්පාදිතයක් වේ. මේකෙදි නිෂ්පාදිතයක් කියලා කියන එකනේ අපි ඉදිරිපත් කරලා දැන් මේ වෙනකොටත් වෙළඳපොළට ඉදිරිපත් වෙලා තියෙන. ඒ හින්දා තමයි අපි නිෂ්පාදිතයක් කියලා කියන්නේ. නිෂ්පාදනය කියන්නේ මොකද්ද? නිෂ්පාදනය කියලා කියන්නේ වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නෙමෙයි. වෙළඳපොළට ඉදිරිපත් කරන්න සූදානම් වන නැත්තම් මේ වෙනකොටත් කරන දෙයක් තමයි නිෂ්පාදනය කියලා කියන්නේ. නිෂ්පාදනය නිෂ්පාදිතයයි පටල ගන්න එපා. ගොඩක් අය මේ නිෂ්පාදනය නිෂ්පාදිතයයි කියන එක බොහෝ වෙලාවට උත්තර ලියද්දී එහෙම පටල ගන්නවා. මෙතනදී නිෂ්පාදිතයක් කියන්නේ මේ වෙනකොටත් වෙළඳපොළට ඉදිරිපත් කරලා ඉවරයි. අන්නේ දෙයක් තමයි අපි නිෂ්පාදිතයක් කියලා කියන්නේ. එතකොට මේ කියන නිෂ්පාදිත අපි මේ නිර්වචනය තුළ කියනවා වෙළඳපොළට ඉදිරිපත් කරනවා කියලා. හරි. වෙළඳපොළට ඉදිරිපත් කරනවා කියමුකෝ. මොකද්ද මේ වෙළඳපොළක් කියලා කියන්නේ? වෙළඳපොළක් කියලා කියන්නේ ගැනුම්කරුවෙකු හා විකුණුම්කරුවෙකු මුණ ගැසෙන හෝ සම්බන්ධ වන ඕනෑම තත්වයක් වෙළඳපොළක් වේ. කවුද මේ ගැනුම්කරුවයි විකුණුම්කරුවයි කියන්නේ? ගැනුම්කරුවයි විකුණුම්කරුවයි කියලා කියන්නේ කස්ටමර් කෙනෙකුයි සෙලර් කෙනෙකුයි. කස්ටමර් කෙනෙකුයි සෙලර් කෙනෙකුයි මුණ ගැසෙන හෝ සම්බන්ධ වෙන මේ සම්බන්ධ වෙන තත්වය කියලා කියන්නේ මේ දැන් අපේ තොරතුරු තාක්ෂණයෙන් අපි ඉදිරියට කතා කරමු ඒවා ගැන. තොරතුරු තාක්ෂණයත් එක්ක ඉන්න හින්දා අපිට දැන් එක්කෝ ෆේස් ටු ෆේස් ගිහිල්ලා අපිට භාණ්ඩ හා සේවා ලබා ගන්න පුළුවන්. නැත්නම් අපිට අපේ මොබයිල් ඩිවයිස් එකක් මොකක් හරි පාවිච්චි කරලා අපිට ඔන්ලයින් ගිහිල්ලා අපිට අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් ලබා ගන්න පුළුවන්. අන්න ඒ හින්දා අපි මේ සම්බන්ධ වන කැලලත් අපි මේ වෙළඳපොළට දැන් අප්ඩේට් කරලා තියෙනවා මේ නිර්වචනය ඇතුළට. ආයෙ කිව්වොත් වෙළඳපොළක් කියන්නේ මොකද්ද කියලා ගැනුම්කරුවෙකු හා විකුණුම්කරුවෙකු මුණ ගැසෙන හෝ සම්බන්ධ වන ඕනෑම තත්වයක් වෙළඳපොළක් වේ. එතකොට දැන් අපි අපේ සංකල්ප ගැන නම් අපි කතා කරලා ඉවරයිනේ. දැන් අපි කතා කරන්න නම් ගොඩක් ලොකු මාතෘකාවක්. ඒ තමයි ව්‍යාපාරවල ගති ලක්ෂණ.
ව්‍යාපාරවල ගති ලක්ෂණ 7ක් තියෙනවා. මේ 7 ගොඩක් හොඳට මතක තියාගන්න පුළුවන්. මේ ගති ලක්ෂණ අපි හිතමු ව්‍යාපාරයේ සහෝදරයෝ 7 දෙනා කියලා. සහෝදරයෝ 7 දෙනාගේ නම් 7 තමයි මේ ගති ලක්ෂණ කියලා හිතමු අපි. පළවෙනි සහෝදරයාගේ නම තමයි විකුණුම් හෝ හුවමාරු සිදුවීම. 2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම. 3 ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. 4 ලාභයෙන් අභිප්‍රේරණය වීම. 5 අවදානමක් තිබීම. 6 උවමනා නිර්මාණය කිරීම. 7 ආර්ථික කටයුත්තක් වීම. දැන් මේ මෙහෙම කියන් ගියාට මේකේ අයිඩියා එකක් අපි ගන්න ඕනනේ. විකුණුම් හෝ හුවමාරු සිදුවීම කියලා කියන්නේ අපි හිතමු හුවමාරුවක් කියන්නේ මොකක්ද කියලා හිතමුකෝ. මොකක් හරි වටිනාකමක් ඇති දෙයක් පුද්ගලයෝ කිහිපයක් අතර බෙදා හදා ගැනීමක්නේ හුවමාරුවක් කියලා කියන්නේ. මේකට උදාහරණයක් ගත්තොත් ගෙදර අම්මා පවුලේ අයට කන්න කෑම හදනවා. හරිද? එතනදි වෙන්නේ එයා ලාභ අපේක්ෂාවකින් තොරවනේ ගෙදර අයට කෑම හදලා දෙන්නේ. හැබැයි ගෙදර අම්මා බත් උයනවා කඩවල් වලට දාන්න. එතකොට එතන මොකද්ද වෙන්නේ? වටිනාකමක් ඇති දෙයක් ඒ වටිනාකමට සමාන වටිනාකමකට විකිණීමක් සිද්ධ කරනවා. අන්න ඒකට තමයි අපි ඒකට කියනවා ව්‍යාපාරයේ ගති ලක්ෂණයක් කියලා. එතකොට මේ ව්‍යාපාරවල ගති ලක්ෂණ වල විකුණුම් හෝ හුවමාරු සිදුවීම කියලා කියන්නේ දැන් ව්‍යාපාරවල භාණ්ඩ නිෂ්පාදනයේට අපි ණයට භාණ්ඩ මිලදී ගන්නවා නැත්නම් අත්පිට භාණ්ඩ මිලදී ගන්නවානේ. එතකොට එතන භාණ්ඩ අරගෙන විකුණනවා. ඒ වගේම ඒ හදලා විකුණන භාණ්ඩ හදන්න අපි වෙනත් ව්‍යාපාර ආයතන වලින් භාණ්ඩ හුවමාරුවක් හරි භාණ්ඩ අත්පිට හරි ලබාගෙන ඒ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. දෙවෙනි එකත් ඒකම තමයි භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු කිරීම. ඒ කියන්නේ අපි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු කරනවා. 3 ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. මෙන්න මේ 3 ගොඩක් ෆේමස් උත්තරයක්. මොකද මේක MCQ වලට මේක ප්‍රශ්නයක් විදියට හරවලා දෙනවා. ඒ වගේම ලොකු ප්‍රශ්න වලට මේ ගනුදෙනු අඛණ්ඩව සිදුවීම කියන එක මේ විස්තර කරනවා. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම කියලා කියන්නේ අපි හිතමු යම් පුද්ගලයෙක් ගාව පරණ මෝටර් රථයක් තියෙනවා. ඔහුගේ පරණ මෝටර් රථය යම් කෙනෙක්ට විකුණලා ඒකෙන් ඔහු ලාභයක් තියාගෙන විකුණනවා. ඒක ඒ සල්ලි වලින් එයා ආය වෙනත් අලුත් මෝටර් රථයක් මිලදී ගන්නවා. හරිද? දෙවෙනි උදාහරණය තමයි එක් තව B කියලා පුද්ගලයෙක් ඉන්නවා. අරයා A මෙයා B. B කියලා පුද්ගලයෙක් ඉන්නවා. B කියන පුද්ගලයා වාහන ගන්නවා. පුද්ගලයෙක් හොයලා විකුණනවා. ඒ ගන්න සල්ලි වලින් ආය වාහනයක් ගන්නවා. වෙන කෙනෙක් හොයලා ඒ කෙනාට විකුණනවා. එහෙම ඔන්නෝම ඔය ක්‍රියාදාමය ලූප් එකක් වගේ යනවා නම් අන්න අපි කියනවා ඒකට ව්‍යාපාරයක් කියලා. කවුද මේ සාමාන්‍ය මේ වගේ වැඩ කරන්නේ? බ්‍රෝකර්වරු කියලා කියන්නේ. යම් පුද්ගලෙක් යම් ගැනුම්කරුවෙකු හා විකුණුම්කරුවෙකු මුණගැස් වෙලා ඒ දෙන්න අතරේ වාහනය සම්බන්ධව ගැනුම්කරුගෙන් විකුණුම්කරුට මොකක් හරි ක්‍රියාදාමයක් සිද්ධ කරනවා. මොහු ඒක තමන්ගේ ව්‍යාපාරයක් විදිහට කන්ටිනියු කරන් යනවා නම් අපි කියනවා ඒකට ව්‍යාපාරවල ගනුදෙනු අඛණ්ඩව සිදු වෙනවා කියලා. අපි අපේ තියෙන වාහනයක් නිකන් අපිට ඒක පරණ හින්දා ඒක විකුණනවා නම් අපි කියන්නේ ඒකට මේ ව්‍යාපාරයක් කියලා. ව්‍යාපාරයක් කියන්නේ යම් ගනුදෙනුවක් අඛණ්ඩව සිදු කරනවා නම් අපි කියනවා ඒකට ගනුදෙනු අඛණ්ඩව සිදු කිරීම කියලා. ඊළඟේ තමයි ලාභයෙන් අභිප්‍රේරණයක් වීම. ව්‍යාපාර භාණ්ඩ හා සේවා මිනිසුන්ට විකුණන්නේ යම් ලාභයක් ආරමුණු කරගෙන. ඒක තමයි ලාභයෙන් අභිප්‍රේරණයක් වීම කියන්නේ. අවදානමක් තිබීම. අවදානමක් තිබීමක් කියලා කියන්නේ දැන් අපි ව්‍යාපාරවල භාණ්ඩ හා සේවා අපි එතුම ඇඳුම් නිෂ්පාදනය කරන නිමියදුම් නිපදවන ව්‍යාපාරයක සමාවෙන්න මේ නිමියදුම් අලෙවි කරන ව්‍යාපාරයක් අපි ගත්තා. ඒගොල්ලෝ ට්‍රෙන්ඩ් එකට ගන්න දැන් ඔය කාලයක් අර යකා ඉන්න මුණේ තියෙන සරන් විකුණනවා. ඒක එක ට්‍රෙන්ඩ් එකක්. ඊට පස්සේ අර පැච් ඩෙනිම් කලිසම් විකුණන්න ගත්තා. ඔය වගේ තමයි ට්‍රෙන්ඩ් එකට තමයි
ව්‍යාපාර මේ වැඩ කරන්නේ. එතකොට ට්‍රෙන්ඩ් එක ඉවර වෙච්ච ගමන් අර හදන විතර විතරුණා ඇඳුම් ප්‍රමාණයක් එතකොට ඒගොල්ලෝ ඒක අවදානම. තෝගේ විකුණා ගන්න බෑ. ඉතින් ඔය වගේ දේවල් ගති ලක්ෂණ වලට තියෙනවා ව්‍යාපාරේ. ඊළඟට ගන්න පුළුවන් උවමනා නිර්මාණය කිරීම. මම මුලදීත් කිව්වා ව්‍යාපාර කරනවා මිනිසුන්ගේ උවමනා නිර්මාණය කරන ඇඩ්වර්ටයිස්මන්ට් වලින්. එතකොට ව්‍යාපාරවල ප්‍රධාන කටයුත්තක් විදිහට මේ ව්‍යාපාරවල උවමනා නිර්මාණය කිරීම ගන්න පුළුවන්. ඒගොල්ලෝගේ ලාභය හොයාගන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් කරලා. ඒ කියන්නේ කස්ටමර්ස්ලාට ඒගොල්ලෝ නැති උවමනාවන් ඇති කරනවා. 7 ආර්ථික කටයුත්තක් වීම. ව්‍යාපාරයක් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ව්‍යාපාරය ඇතුළත ආර්ථික කටයුත්තක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. මම මෙතන මේ කරුණ වලට වඩා මෙන්න මෙතන මම මේ මාතෘකාව ගොඩක් හයිලයිට් කරලා තියෙනවා. ඒ අයියේ මොකද මෙතන ඔයගොල්ලෝ ගති ලක්ෂණ අරමුණු කතා කරන් යද්දි මෙන්න මෙතන ගොඩක් පටල ගන්නවා. ව්‍යාපාරයක ප්‍රධාන කටයුතු දෙකයි තියෙන්නේ. දැන් අරමුණු තියෙන්න පුළුවන්, ගති ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒව නෙමෙයි. ව්‍යාපාරයක ප්‍රධාන කටයුතු දෙකයි තියෙන්නේ. ඒ තමයි මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලන එකයි සම්පත් වලට අග එකතු කරන එකයි. විතරමයි ව්‍යාපාරයක ප්‍රධානතම කටයුතු වෙන්නේ. සම්පත් වලට අග එකතු කරනවා කියලා කියන්නේ අපි හිතමු පතල් කර්මාන්තයක් ගමුකෝ. පතල් කර්මාන්තේ මැණික් ගලක් අහු වෙනවා. මේ මැණික් ගල නිකන් කඩේකට දාලා විකුණන්න ගියොත් වෙන කාලයක් යනවා. හැබැයි මේ මැණික් ගල ලස්සනට කැටයම් කරලා මේක හොඳට පොලිෂ් කරලා දිස්නේ දෙන්න තියලා ඕක මාකට් එකට ගියොත් ඉතාමත් කෙටි කාලයකින් විකුණන්න පුළුවන්. ඇයි? අර නිකන් මැණික් ගලයි අර හොඳට මේ කැටයම් කරලා පොලිෂ් කරලා තියෙන මැණික් ගලයි ගත්තාම අර ඕනම කෙනෙක්ට ඇස ගැටෙනවනේ අර පොලිෂ් කරලා තියෙන ලස්සන කැටයම් තියෙන මැණික් ගලට. ඔන්න එතකොට තමයි සම්පත් වලට අගය එකතු කරනවා මේ ව්‍යාපාරවල. ඒ හින්දා ඒගොල්ලන්ට ඊළඟ ප්‍රධාන කටයුතු තමයි මේ සම්පත් වලට අගය එකතු කරනවා කියලා කියන්නේ. ඊළඟ ප්‍රධාන මාතෘකාවක් තමයි ව්‍යාපාරවල අරමුණු. ව්‍යාපාර පවත්වාගෙන යන්නේ ඇයි? ඒගොල්ලන්ගේ අරමුණු තියෙනවා. අරමුණු මෙතනදී අපි 7ක් කතා කරනවා. පළවෙනි අරමුණ තමයි වෙළඳපොළ තුල රැඳී සිටීම. 2 ලාභ උපරිම කිරීම. 3 විකුණුම් උපරිම කිරීම. 4 සමාජ සුබ සාධනය. 5 වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම. 6 පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. 7 කොටස් වල වෙළඳ අගය උපරිම කිරීම. මෙතනින් ලේසියෙන් මතක තියාගන්න පුළුවන් 3ක් තියෙනවා. ඒ තමයි ලාභ උපරිම කර ගැනීම, විකුණුම් උපරිම කර ගැනීම, වෙළඳපොළ තුල රැඳී සිටීම. ඒ වගේම තව තියෙනවා නිකන් කොටස් වල වෙළඳ අගය උපරිම කර ගැනීම. ඔය අර රයිමින් වර්ඩ්ස් යන වචන තියෙනවා. ලාභ උපරිම කර ගැනීම, විකුණුම් උපරිම කර ගැනීම, කොටස් වල අගය උපරිම කර ගැනීම. එතකොට වෙළඳපොළ තුල රැඳී සිටීම ඔය වගේ දේවල් ගොඩක් ඔළුවට දකිද්දි කියවද්දි එහෙම ඔළුවට යනවා. ඊළඟ එක තමයි ඇයි ව්‍යාපාරයක් රටකට වැදගත් වෙන්නේ? නැත්නම් ආර්ථික පැවැත්මට ව්‍යාපාරවල දායකත්වය ගැන කතා කරොත් පළවෙනි එක තමයි සාමාන්‍යයෙන් ඔළුවට ඒ ප්‍රශ්නයක් හරි ඒ මාතෘකාවක් හරි දකිද්දී ඔළුවට එන්න ඕනේ ඉස්සෙල්ලාම දේ තමයි මේ වෙනස් වන මිනිස් උවමනාවන් තෘප්තිමත් කරන එක තමයි. අපි නිර්වචනය වුණත් කතා කරනවානේ මිනිස් උවමනාවන් ඉටු කිරීම කියලා. ඒක තමයි පළවෙනියම එක. දෙවෙනි එක රැකියා උත්පාදනයේ සේවා නියුක්තියට දායක වීම. 3 නවෝත්පාදනය ඇති කිරීම. 4 සමාජ සුබසාධන කටයුතු සිදු කිරීම. 5 ඇල්මැති පාර්ශවයන්ට ප්‍රතිලාභ ලබා දීම. 6 ජාතික ආර්ථික සංවර්ධනය. ජාතික ආර්ථික සංවර්ධනයට උදාහරණයක් ගත්ත හැකි ඔය ව්‍යාපාර ලාභ උපයද්දී ඒ ලාභයෙන් කොටසක් බදු වශයෙන් ගෙවනවා රජයට බදු ගෙවුවාම ආර්ථික සංවර්ධනයක් ඇති වෙනවා. ඊළඟට මෙන්න මේ මාතෘකාව ගොඩක් පැහැදිලිව මම මෙතන දක්වලා තියෙනවා අපේ ගයිඩ් එකට වඩා හොඳට
ඇයි ඒ? මොකද මේක ගයිඩ් එක කියවපුවාම MCQ ප්‍රශ්න වලින් අහන ප්‍රශ්න වලට උත්තර දී ගන්න බෑ. මෙතනදී ගොඩක් ලොකු දෙයක් කතා කරනවා මේ ව්‍යාපාර විකාශනය සම්බන්ධව. එතනදී ව්‍යාපාර විකාශනයේ පළවෙනි ආරම්භය තමයි අපි භාණ්ඩ හුවමාරු ක්‍රමය කියලා කියන්නේ. මේ භාණ්ඩ හුවමාරු ක්‍රමයේදී අපිට හම්බ වෙනවා ඍජු නිෂ්පාදනය සහ වක්‍ර නිෂ්පාදනය කියලා දෙන්නෙක්. මේ ඍජු නිෂ්පාදනය සහ වක්‍ර නිෂ්පාදනය කියලා කියන කතාවට එන්නේ ඈත අතීතයේ අපිට තිබ්බ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය. ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් කියලා කියන්නේ මෙන්න මේ ඍජු නිෂ්පාදනය. මේ ඍජු නිෂ්පාදනය කියලා කියන්නේ තමාට අවශ්‍ය දේ තමා විසින්ම නිෂ්පාදනය කරගන්නවා. ඒ නිසා පුද්ගලින් විශේෂීකරණයට ලක් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ අතිරික්තයක් හැදුණා. මේ අතිරික්තය බිහි වුණ හින්දා මේ අතිරික්ත නිෂ්පාදන එකිනෙකා අතර හුවමාරු කරගත්තා. මේ හුවමාරු කර ගැනීම තමයි අපිට කියන්නේ බාටර් ක්‍රමය නැත්නම් භාණ්ඩ හුවමාරු ක්‍රමය කියලා. මේ හේතුවෙන් ක්‍රමයෙන් මේ භාණ්ඩ හුවමාරුව වෙළඳාමක් බවට පත් වුණා. මේ වෙළඳාම බවට පත්වීමත් සමග වෙළඳපොළ සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීම මේ වක්‍ර නිෂ්පාදනය කියලා කියනවා. එතකොට මේ ඍජු නිෂ්පාදනය ඇති වෙන්නේ පුද්ගල විශේෂීකරණය නිසා, වක්‍ර නිෂ්පාදනය ඇති වෙන්නේ වෙළඳාම නිසා. ඔන්න ඔකයි මේ පළවෙනි ස්ටෙප් එකේ කතාව. දෙවෙනි ස්ටෙප් එක තමයි මුදල් භාවිතය. මුදල් භාවිතයේදී අපි ඉස්සෙල්ලා මුදල් විදියට භාවිතා කරනවා ද්‍රව්‍ය භාවිතය. ද්‍රව්‍ය කියන්නේ සිප්පි කටු බාල. ඔය මධ්‍යම පළාත වගේ කලාපීයවල සිප්පි කටු නැහැනේ. මුහුදු බඩ කලාපවලනේ මේ මොන සිප්පි කටු තියෙන්නේ. එතකොට ඒ පැතිවල සිප්පි කටු නෙමෙයි භාවිතා කළේ. ඒ පැතිවල ගොඩක් භාවිතා කළේ දුම්කොළ වගේ. මොකද දුම්කොළ ගෙන්නන්නේ රට මැදෙන්නේ. රට මැදෙන් තමයි දුම්කොළ මේ පහළට ගේන්නේ. එතකොට පහළ තියෙන සිප්පි කටු තමයි ඉහළ මුදල් විදියට භාවිතා කරන්නේ. ඒකයි මෙතන ද්‍රව්‍ය භාවිතයේ උදාහරණ විදියට දෙක අරන් තියෙන්නේ. දෙක ලෝහ භාවිතය. ලෝහ භාවිතයේදී අපි ප්‍රධාන වශයෙන් ගත්තා රන් රිදී තඹ ගත්තා. ප්‍රධාන වශයෙන් රන් රිදී තමයි. 3 ලෝහ කාසි භාවිතය. ලෝහ කාසි වල රජ කාලය දුන්නේ ඔය රජ මුද්‍රාව දාලා එක එක අච්චු සහිත කාසි ඔය ඉතිහාසයට වගේ අපි ඉගෙන ගත්තා. 4 කාසි හා නෝට්ටු භාවිතය. අපි මේ දැන් පවතින කාලේ වගේ ශ්‍රී ලංකාවේ නම් රුපියල් නැත්තම් ඔය USA වගේ ගත්තොත් ඩොලර්ස්, මහා බ්‍රිතාන්‍ය ගත්තොත් පවුම් වලින් ඒගොල්ලෝ ගණන් සිදු කරනවා. යුරෝප් රටවල් නම් යූරෝ තමයි. ඊළඟ එක බැංකු මුදල් භාවිතය. බැංකු මුදල් භාවිතයට ගන්න පුළුවන් අපි ගාව නැහැ. හැබැයි ව්‍යාපාරිකයෝ ගාව තියෙනවා ජංගම ගිණුම් මාසෙට චෙක් පත් ගනුදෙනු කරනවා. ඔය චෙක් පත් වලින් තමයි ගනුදෙනු කරන්නේ. ඒ නිසා ඊළඟ එක තමයි බැංකු මුදල් භාවිතය. ඊළඟ එක මේ දැන් ලේටස්ට්ම තියෙන ඒවා විද්‍යුත් මුදල් භාවිතය. ඒවට අපි ගන්නවා හරපත්, ණයපත්, පෙරගැවුම්පත් අපි කියනවා. තව ශුද්‍රපත් කියලා තියෙනවා. ඔය වගේ දේවල්. ඕවා ඇති වෙන්න තියෙන තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමග ඕවා පරිගණක ජාලයන් දියුණු වෙලා ඔය වගේ ක්‍රමයක් ඇති වෙනවා. දැන් අපි ඉන්න එක තමයි ඩිජිටල් මුදල් භාවිතය. දැන් ගොඩක් අය දැන් අපි තාම මෙන්න මේ ස්ටෙප් එකේ ඉන්නේ. හැබැයි ගොඩක් අය ඔය ක්‍රිප්ටෝ කරන්සි, බිට්කොයින්ස් වගේ දේවල් වලින් ගණන් සිදු කරනවා. ගොඩක් ලොකු ව්‍යාපාරිකයෝ වගේ අය. 3 කාර්මික විප්ලවය. 4 තොරතුරු තාක්ෂණය. මේ ව්‍යාපාරවල විකාශනය ගත්තාම පළවෙනි එක භාණ්ඩ හුවමාරු ක්‍රමය, 2 මුදල් භාවිතය, 3 කාර්මික විප්ලවය, 4 තොරතුරු තාක්ෂණය. මෙන්න මේව තමයි අපිට මේ පළවෙනි පාඩමේ part 1 එක විදියට අපිට කතා කරන්නේ. part 2 එකෙන් අපි මේ තොරතුරු තාක්ෂණ මේ ව්‍යාපාර විකාශනයේ ඉදිරි කොටස් ටික අපි කතා කරමු. දැනට මේක මෙතනින් අවසන් කරනවා.